මේ අපි ඔක්කොම ඉන්න අය මේ ලෝන් මාෆියාව නිසා අසරණ වෙච්ච අය. අනීතික විදිහට තමයි මේව නැවත අය කරගන්න බලන්නේ. අපි දැන් රුපියල් 5000ක් ගත්තොත් අපි ලක්ෂ ගාණක ණය කාර්යෝ කරලා තියෙනවා. දැන් මට උනේ මේ ලෝන් ප්ලස් මේ ආයතනයේ කෑෂ් එක්ස් සහ කෑෂ් ලෝන් කියන ආයතන අනුබද්ධිත. මේවෙන් අපිට ලින්ක් එවනවා. එක ලෝන් එකක් අරන් හරියටම ගෙවුවොත් මේවේ සමහර වෙලාවට අපිට තව ලින්ක් එවනවා. මේවා අපි අතින් ටච් වෙනවා. අපේ ඩීටේල්ස් ඔක්කොම මේගොල්ලන් සතු වෙනවා ඊට පස්සේ. මේගොල්ලෝ කරන්නේ ඊට පස්සේ අපේ ඩීටේල්ස් අරගෙන අපේ පෞද්ගලිකත්වය ඒගොල්ලෝ ඔක්කොම එයාලගේ ඩවුන්ලෝඩ් කරගෙන හැම අපේ ඩීටේල්ස් අපි ලෝන් එක ගන්න තත්ත්වයටපත් වෙනවා. ඇත්තටම අපේ අසරණකම හින්දා ආර්ථික අසරණතාවය නිසා අපි ලෝන් ගන්නවා. නමුත් ඊට පස්සේ අපිට දවසක් දෙකක් පරක්කු වුණා ගෙවන්න. මෙයාලා කරන්නේ අපේ හස්බන්ඩ්ලට කෝල් කරනවා. වයිෆ්ට කෝල් කරනවා. මගේ නම් ගුරු මණ්ඩලයේ සේරටම කෝල් කළා. මගේ දරුවන්ගේ ටීචර්ස්ලට කෝල් කළා. ප්‍රින්සිපල්ට කෝල් කළා. ප්‍රින්සිපල්ගේ වයිෆ්ටත් කෝල් කළා. මොකද ඒගොල්ලන්ගේ දුරකථන අංක මගේ ෆෝන් එකේ තිබුණා. ප්‍රින්සිපල්ගේ නෝන ඇවිල්ලා මට ගැහුවේ නැති ටික විතරයි. ඉතින් ඔයාව අපේ තියලා මේ හවල් ගුරුතුමිය අරන් තියෙන ලෝන් එක. එතකොට මේ මිනිස්සු බලනවා මේ මිනිස්සු අපිව හරියට අඳුරන්නෙත් නෑ. මෙයා ලෝන් අරගෙන අපිව ඇපේට තියලා. එතකොට මේගොල්ලෝ ගෙවල් වලට එන ඇවිල්ලා අපිට බලපෑම් කරනවා. මොකද්ද ඔයා මේ කරලා තියෙන්නේ? ඉතින් ඊට පස්සේ අපිට ගෙදර ඉන්නත් නෑ. අපේ හස්බන්ඩ්ලා අපිට දෝෂාරෝපණය කරනවා. එතකොට මුළු සමාජයෙන්ම අපි වැරදිකාරයෝ වෙනවා. අපිට ලැජ්ජාවටපත් වෙනවා. ඊට පස්සේ මේ අනීතික විදිහට මෙහෙම දුරකථන ඇමතුම් දෙනවා. ඊට පස්සේ සමාජ ජාලාවලට අපේ ෆොටෝස් අප්ලෝඩ් කරනවා. අපි මෙහෙම ආයතන වලින් සල්ලි අරගෙන අපි හොරකම් කරලා අපි සැඟවිලා ඉන්නවා කියලා. ඉතින් එතකොට අපේ ඇතර අපි හදාගෙන ආපු නාමය මොකක් හරි අපි තත්ත්වයක් හදාගෙන තියෙනවා නම් ඒ හැමදේම නැති වෙනවා. එතකොට අපේ දරුවන්ට ඉස්කෝලේ යන්න නැහැ. අපිට ඉස්කෝලේට යන්න නැහැ. යාළුවන් එක්ක කතා කරන්න නැහැ. පුදුම විදිහට බලපෑම් කරනවා. ඉතින් අපි ඇත්තටම මේ ආයතන වලින් අපිට දෙන මානසික පීඩන එක අපිට මැනේජ් කරගන්න අමාරුයි. අපි ජීවිතේ නැති කරගන්න තැනටපත් වෙනවා. විශේෂයෙන්ම කාන්තාවෝ. මේ කාන්තාවන්ට තමයි විශේෂ ලොකු බලපෑමක් තියෙන්නේ මේකෙන්. හස්බන්ඩ්ට කියනවා. හස්බන්ඩ්ට කිව්වොත් අපිට ගෙදර ඉන්න නැහැ කියන එක මෙයාලා දන්නවා. ඒක පොයින්ට් එකක් කරගෙන තමයි මේගොල්ලෝ මේ කාන්තාවන් විශේෂයෙන්ම පිරිමි පාර්ශවයටත් එහෙම තමයි මෙයාලා ඒක එයාලගේ පැත්තෙන් කරන අසාධාරණේ. අපි ආණ්ඩුවේ බැංකුවකින් ණයක් ගත්තොත් අපිට සහන කාලයක් දෙනවා. ඒක අපි කවුරුත් දන්නවා. අපිට මානුෂීය වශයෙන් අපි කියන හිතනවා. නමුත් මෙයාලා එහෙම හිතන්නේ නැහැ. මේක මාෆියාවක්. ඉතින් අපි අද මේ එකතු වුණේ මේ පණිවිඩයක් දෙන්න. මින් ඉදිරියට දැන් අපි මේ සංවිධාන හදාගෙන මේ ඉන්න අපි කට්ටිය එකතු වෙලා කතා බහ කරලා ඉන්න නිසා අපි දන්නවා. දැන් අපි දැනුවත් වෙලා තිනවා. අපි නොදැන මේ ලෝන් වලට පුළුවන් තරම් සල්ලි ගෙව්වා. මට උනේ ඇත්ත වශයෙන්ම මේ කෑෂ් ලෝන් කියන එක මගේ account number එකක් වරද්දලා මම දීලා කියලා මට නොලැබුණු ලෝන් එකකට මගෙන් සල්ලි ගත්තා මහත්තයාට කියනවා කියලා. ඉතින් ඇත්තටම මම දැනුවත් වෙලා හිටියේ නෑ ලෝන් සම්බන්ධව. එතකොට මම ලෝන් අරගෙන තිබුණෙත් නෑ. ඇප්ලයි කරා විතරයි. නමුත් මට ලෝන් එක වැටිලා තිබුණේ නෑ. නමුත් මම නොගත්ත ලෝන් එකකට පවා මම සල්ලි ගෙව්වා. මොකද බය නිසා. ඉතින් මම මේ ඇවිල්ලා ඉන්න අනිත් හැමෝම වෙනුවෙන් අපි පණිවිඩයක් දෙන්න ආවේ මේ ලෝන් ආයෙ ගෙවන්න එපා. ලෝන් ගත්ත කවුරුත් ආයෙ ලෝන් ගෙවන්න එපා කියන එක. News Hub. Peopleizing the news.